ආයිබෝවන් A+ YouTube නාලිකාවෙන් මම ආශානි දේවගේ අද මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක කතා කරන්නේ පරිමිතිය වර්ගඵලය කොහොමද අවුරුදු 5ක පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙන්නේ ඒ ගානට කොහොමද තාපුන් උත්තර ලියන්නේ කියලා මම ඔයාලත් එක්ක කතා කරන්නේ. එතකොට මම මීට කලින් පරිමිතිය වර්ගඵලය තව වීඩියෝ දෙක තුනක් ඔයාලට කරලා තියෙනවා. ඒතර පළවෙනි වීඩියෝ එකේ පරිමිතිය වර්ගඵලයේ සූත්‍ර ගොඩනගන්නේ කොහොමද? ඊට පස්සේ වීඩියෝ එකේ මම කරලා තියෙන අනුමාන ගැටලු කිහිපයක්. ඒතර මේ වීඩියෝ ටික ඔයාලා මේ වෙනකොටත් බලන්න නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේ වීඩියෝ වල ලින්ක් දාලා තියන්නම්. ඒකෙන් ගිහින් බලලා ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලා මේ වෙනකොටත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. 2021 ගාන 2021 ගාන ඇවිල්ලා තියෙන්නේ රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණී ත්‍රිකෝණාකාර බිම් කොටසකින් හා ABC ත්‍රිකෝණී ත්‍රිකෝණාකාර බිම් කොටසකින් සහ BC විස්කම්භය වන ලෙස BC විස්කම්භය වන ලෙසට වූ අර්ධ වෘත්තාකාර බිම් කොටසකින් යුත් මල් පාත්තියකි. මේක මල් පාත්තිය. හරිද? එහෙනම් රෝමිලාකම් එකේ කියනවා AC දිග හොයන්නලු AC දිග. එතකොට AC දිග හොයන්න ඉංග්‍රීසියක් දීලා තියෙනවා. ඉංග්‍රීසිය දීලා තියෙන්නේ මෙහෙම. රෝමිලාකම් 1 AC දිග හොයන්න ඕන. ඉංග්‍රීසියක් දීලා තියෙනවා. කොහොමද ඉංග්‍රීසිය දීලා තියෙන්නේ? 28 සමානයි 4 ගුණ කිරීම 7. 21 සමානයි 3 ගුණ කිරීම 7. මොනවාද තමයි? එතකොට අපි දන්නවා පයිතගොරස් සූත්‍රය අපි අහලා තියෙනවානේ. එතන පයිතගොරස් සූත්‍රයක් තමයි 3 4 5. එතන මේකේ 3 තියෙනවා 4 තියෙනවා. එතකොට නැත්නම් මොකද 5. එහෙනම් අපිට පුළුවන් AC දිගනේ ලේසියෙන් හොයාගන්න පුළුවන්. මොකද 5 ගුණ කිරීම කියන්නේ 7 35යි මීටර. පයිතගොරස් සූත්‍රයක් තමයි මොකද්ද? 3 4 5. ඒක පාවිච්චි කරලා තමයි අපි මේක ගත්තේ. රෝමිලාකම් 2. සම්පූර්ණ මල් පාත්තිය වටා වැටක් තැනීමට අවශ්‍යයි. සම්පූර්ණ මල් පාත්තිය වටා වැටක් තැනීමට අවශ්‍යයි. එම වැටෙහි දිග හොයන්න නම් ඉස්සෙල්ලා අපි මෙන්න මේ ඡාප දිග හොයාගන්න ඕනේ. ඉස්සෙල්ලාම ඡාප දිග හොයාගන්න. ඒතර අර්ධ වෘත්තයකින් අපි ගන්නවා භාගයක් කියලා P5R. 5 කියන්නේ 7 අරේ ඇවිල්ලා මේ විස්කම්භය 28යි. එහෙනම් අරේ තියෙද 14යි. සුළු කරන්නයි තියෙන්නේ. දෙකට දෙක කැපෙනවා 4ක් 1යි 14ට 2යි 44ක් මීටර කියලා එනවා ඡාප දිග. එහෙනම් අපි සම්පූර්ණ මල් පාත්තියේ පරිමිතිය යවන හරියයි. වැටේ දිග මේ වැටක්නේ ගහන්න යන්නේ. එහෙනම් මේකේ වැටේ දිග වැටේ දිග. වැටේ දිග. එහෙනම් එකතු කරන්නයි ඕන 44ට එකතු කරන්න ඕන 21ක් 21ට එකතු කරන්න ඕනේ මෙන්න මේ 35. කීයකට උත්තරේ 100ක් මීටර කියලා එනවා සම්පූර්ණ වැටේ දිග. රෝමිලාකම් 3. රෝමිලාකම් 3 කියනවා අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයන්නලු. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵල අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ 360 πr වර්ගය. එතකොට මේක අර්ධ වෘත්තයක් නම් භාගයක් πr වර්ගය. භාගයක් πr වර්ගය. 2ට 11යි 7ට 2යි 22ක් 14 කීයද 308යි වර්ග මීටර කියලා එනවා. රෝමිලාකම් 4. රෝමිලාකම් 4 කියනවා අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන. මෙන්න මේ වර්ගඵලයට සමාන වර්ගඵලයකින් ත්‍රිකෝණාස්ත්‍රාකාර කොටසක් AB එක් පාදයක් වනසේ AB එක් පාදයක් වනසේ ත්‍රිකෝණයට පිටතින් එකතු කළ යුතුයි. එම ත්‍රිකෝණාස්ත්‍රය දලසටහනක් එහි මිනිසා හිතේ රූපේ ඇඳලා පෙන්වන්නලු. එහෙනම් අර විදිහම තමයි නේ කලින් අවුරුද්දේ ප්‍රයෝගයෙන් තිබ්බේ. එතන අපි මොකද්ද කරන්නේ? අර්ධ වෘත්තයේ වර්ගඵලයට සමාන ත්‍රිකෝණාස්ත්‍රාකාර කොටසක් තමයි මෙන්න මේ ත්‍රිකෝණයට පිටතින් සල් කරන්නේ. එතන මොකද කරන්නේ? ත්‍රිකෝණාස්ත්‍රාකාර කොටසේ වර්ගඵලය අපි දන්නවා දැන් 308යි ඒක සමානයි දිග ගුණ කිරීම පල්ලනේ. දිග ගුණ කිරීම පල්ල. දැන් AB මායිමක් වෙන විදිහට නම් AB දිග අපි දන්නවා කීයද 21යි කියලා දන්නවා 21යි පළල 308යි නම් මොකද කරන්න ඕන පළල මේ පැත්තේ තනි කරගෙන 21 මේ පැත්තට අරන් 308 බෙදන්න ඕන 21 උත්තරේ එනවා කීයද 22ක් කියලා නෑ 308 21 බෙදන්න ඕන. ඒතර උත්තරේ එනවා 14යි 3
2 මීටර කියලා. එහෙනම් අපි දැන් මේක ඇඳලා පෙන්නන්න ඕනේ. සිලිකෝනාංශයක් ඉන්න අංශක අණුව මම දාන්නම්. මෙතන අණුව තියෙනවානේ. එතන මේකේ මෙන්න මේ දිග අපි දන්නවා කීයද? 14යි 3න් 2යි මීටර අපි හොයාගත්තා. ඔන්නෝම හදලා බලනවා නම් හරි. හරිද අපි කතා කරේ 2021 ගාන. ඒතර 2021 ගාන තිබ්බේ මෙන්න මේ කොටස අරගෙන මෙන්න මේ වගේ රූපයක්. ඒතර මේක මල් පාතියක් කියලා කිව්වා. රොමුලකන් එකේ අපේ මෙහෙම AC දෙක. ඒතර මම උතුරුදි කියලා දුන පයිපර් ස්ට්‍රිප් එකක් තමයි 3 4 5. ඒතර ඒකේ 3යි 4යි කියන දෙක අරන් තියෙනවා නේ. ඒතර කර්ණය නිගමනයෙන් අහන ඒතර කර්ණය වෙන 5යි රටාවගේ විතර 7න් ගුණලා තියෙන්නේ. එහෙනම් මේකත් 7න් ගුණුනා නම් හරි 5 අත 35 මීටර. දෙක දෙකේ වුණා මෙන්න මේ අර්ධ වෘත්තාකාර මෙන්න මේ සම්පූර්ණ මල් පාත්තිය වටා වැටේ දිග කොච්චරද කියලා. එතන මොකද කරන්නේ ඉස්සෙල්ලා මෙන්න මේ ඡාප දුක හොයාගන්න ඕන නම් ඡාප දුක හොයාගෙන ඉවර වෙලා අපි මෙන්න මේ වටේ දුක එකතු කරා මීටර 100ක් කියලා ආවා වැටේ දිග. ඊට පස්සේ රොමුලන් තුනේ ඔය අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයන්න දෙකන්නේ 360 θ පරියාර වර්ගය මේක වෘත්තයකින් භාගයක් හින්දා අපි දෙකෙන් එක දාලා හෙව්වා. ඊට පස්සේ අපිට කිව්වා මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන ත්‍රිකෝණාස්ථාකාර කොටසක් AB මායිම වෙන විදිහට ත්‍රිකෝණයට පිටින් අදින්න ඕනලු. එතකොට ඒකට අපිට මෙහෙම සයිඩ් ඇඳලා පෙන්නන්න කියලා කිව්වා. එතකොට අපි 300ට සමානයි දිග ගුණුරුම පළල අපි දිග දානවා 21ක් කියලා පළලයි හොයන්න ඕනේ. 300ට 21ෙන් බෙදුවාම 14යි 3ෙන් 2ක් ආව මීටර වලින්. ඊට පස්සේ අපි මිනිස්සු සහිතව ඇඳලා පෙන්නවා. ඔන්න ඔය විදිහට තමයි 2021 ගාන ඇවිල්ලා තියෙන්නේ.